අයිබෝවන් මම වෛද්‍ය රුෂානි ජයසේකර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරිනියක්. මේ වීඩියෝ එක මම කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය 3 වෙනිදා ආයුර්වේද රූපලාවන්‍ය පිළිබඳව හඳුන්වා දීමේ වැඩසටහනට සහභාගී නොවූ ඔබ වෙනුවෙන්. අපි කතා කරමු මොකක්ද මේ ආයුර්වේද රූපලාවන්‍ය වැඩසටහන, කොහොමද ඒක සිද්ධ කරන්නේ, මොන වගේ සහතික පත්‍රයක්ද ඔබට ලබා දෙන්නේ කියන කාරණාව. මෙම පාඨමාලාව ආයුර්වේද රූපලාවන්‍ය පිළිබඳව පැය 60ක සහතික පත්‍ර පාඨමාලාවක්. තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ සහතික පත්‍රයක් ඔබට ලබා දීම සිදු වෙනවා. මොකද අප ආයතනය තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයක්. ආයුර්වේද රූපලාවන්‍ය පිළිබඳව සහතික පත්‍ර පාඨමාලාවට සහ ඩිප්ලෝමා පාඨමාලාවට ඊට අමතරව සංවාහන පාඨමාලාව සඳහා මෙම පාඨමාලාව මාස 3ක කාලයක් පැවැත්වෙනවා. ඒ වගේම මෙහිදී රූපලාවන්‍ය පිළිබඳව කිසිම හැදෑරීමක් නැති අයට පවා මූලිකවම කොටස් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. මම කැමති ඔබට කියන්න රූපලාවන්‍ය කියලා ඔබ දන්නා දේ අප විසින් උගන්වන දේ අතර වෙනසක් තියෙන්න පුළුවන්. රූපලාවන්‍ය කියලා කියන්නේ ඔබ සිතන ආකාරයට අපේ හමට, හිස කෙස් වලට, නියපොතු වලට බාහිරින් සිදු කරන ආලේපන ගැල්වීමක් හෝ සත්කාරයක් පමණක් නෙවෙයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුරදී රූපලාවන්‍ය ගැන සඳහන් කරන්නේ අපේ ශරීරය බාහිරින් අභ්‍යන්තරව කායිකව සහ මානසික වශයෙන් නිරෝගී බවට පත් කර ගැනීම, එහෙම නැත්නම් නිරෝගී බව පවත්වාගෙන යාම කියන කාරණාව තමයි රූපලාවන්‍ය වශයෙන් අපි සඳහන් කරන්නේ. ඒ අනුව ස්වභාව ධර්මයේ කොටසක් වෙච්ච අපි මිනිසා මේ රූපලාවන්‍ය සත්කාර සඳහා උපයෝගී කරගන්නේ ස්වභාව ධර්මයේම තියෙන ශාක, පළතුරු, මල්, කොළ, ගෙඩි, පාර්ථිව ද්‍රව්‍ය, මැණික්, මුතු වගේ දේවල්, මුහුද ජලාශ ආශ්‍රිතව ලබා ගන්නා කොරල්, ජලජ පැලෑටි ආදී දේවල්, පසේ තියෙන මැටි වර්ග, මෙන්න මේ වගේ දේවල් උපයෝගී කරගෙන තමයි අපි ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර සිදු කරනු ලබන්නේ. මේ පාඨමාලාව තුළදී ඔබට ඔබේ සම අඳුනා ගැනීමට ලැබෙනවා. ඒ සම ඔබ අඳුනාගන්නේ ආයුර්වේද මූල ධර්ම මත. ඒ අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන වාත, පිත්ත, කප යන සංකල්පය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන පංච භූත සංකල්පයේ මත සම, හිසකෙස්, නියපොතු වර්ගීකරණය කිරීමකට ලක් කරනවා. ඔබේ සමට කරන සත්කාර, ඔබේ හිසකෙස් වලට කරන සත්කාර, ඔබේ දෑත් දෙපා වලට කරන සත්කාර, ඔබේ දෑසට කරන සත්කාර, ඊට අමතරව හෙට දිනේ මනාලියක් වන අතරමැදදී පොඩි බාධා වීමක් සිද්ධ වුණා. අපි කතා කරමින් සිටියේ
සමට වගේම අපේ දෙපා, දෑත්, දෑස්, හිසකෙස් ආදියට කරන සත්කාර පිළිබඳව ඊට අමතරව හෙට දිනේ මනාලියක් වීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන් සඳහා කරන විශේෂ සත්කාර පිළිබඳවත් අපි මේ පාඨමාලාව තුළදී ඔබට ඉගැන්වීම සිදු කරනවා. ඒ අනුව මෙම පාඨමාලාව මොඩියුල්ස් කිහිපෙන් යුක්තයි. ස්කින් කෙයා යටතේ අපි කතා කරනවා වාත පිත්ත කප කියන ප්‍රකෘතීන්ට අනුව ඔබේ සමට සත්කාර කරන්නේ කොහොමද කියන කාරණාව, ඒ වගේම සමේ ඇතිවන විවිධ රූප ලාවන්‍ය ගැටලු, උදාහරණයක් විදිහට ගත්තොත් කුරුලෑ, පිග්මන්ටේෂන්, මෙලස්මා, රින්කල්ස් ආදී වශයෙන් ඇතිවන රූපලාවන්‍ය ගැටලු සඳහා කරන ප්‍රතිකාර ගැන අපි කතා කරනවා. දෑත් සහ දෙපා සඳහා පාදවල කොරළ ඇතිවීම, යටිපතුල් පැලීම, ඩ්‍රයි ෆුඩ්, නියපොතු සම්බන්ධව ඇතිවන ගැටලු සඳහා කරන ප්‍රතිකාර පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම හිසකෙස් සම්බන්ධව අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම, ඩැන්ඩ්‍රෆ් සඳහා කරන ආයුර්වේද සත්කාර පිළිබඳව අපි කතා කරනවා මෙම පාඨමාලාව තුළදී. ඒ වගේම දෑස් වටා කළු පැහැවීම, දැසේ පෙනීම අඩුවීම, ඉර එළිය දෙස බැලීමට අපහසු වීම වැනි ගැටලු සඳහා දෑස් අලංකාර කර ගැනීමට කළ හැකි සත්කාර විධි පිළිබඳවත් අපි හැදෑරීමක් සිදු කරනවා. මනාලියක් වන්නට සිටින අය සඳහා කරන විශේෂ සත්කාරවලට අමතරව මඩ් පැක්, ෆෘට් පැක් ආදී සම්බන්ධව අපි මේ පාඨමාලාව තුළදී කතා කිරීම සිදු කරනවා. පැය 60ක කාලය තුළ පැය 20ක් තියරි එහෙම නැත්නම් සිද්ධාන්ත ඉගෙන ගැනීමට සිදු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබට උගන්වන සිද්ධාන්ත ඔන්ලයින් ක්‍රමයෙන් එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයෙන් සිදු කරන්න. ඒ වගේම ප්‍රායෝගික අපි ෆිසිකලි අපි මුණ ගැහිලා තමයි අනිවාර්යෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරන්නේ. එතකොට අපි මෙම සතිය තුළදී, ඒ කියන්නේ අද සිට සතියක් ඇතුළත මෙම පාඨමාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ සතියේ දින 3ක් හෝ 4ක් මාර්ගගත ක්‍රමයට තියරි ඔබට කියා දීලා ඊළඟ දවසේදී අපි ප්‍රායෝගික සඳහා මුණ ගැහෙන්න. ඉතින් මේ තමයි අපි පාඨමාලාව හඳුන්වා දීමේ වැඩසටහනේදී කතා කරන ලද කරුණු. ඔබට අදහසක් තියෙනවා නම් ඔබට හිතෙන්න පුළුවන් මේ පාඨමාලාව කිරීමේ අපිට වැදගත්කමක් තියෙනවද කියන එක. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය ස්වභාවික ක්‍රම උපයෝගී කරගනිමින් නිරෝගී වීම සහ රූපය ඔප්නංවා ගැනීමට පෙළඹිලා තියෙනවා. ඉතින් මේ සහතික පත්‍රය ලබා ගැනීමෙන් පසුව ඔබට පුළුවන් ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන සිදු කරන රූපලාවන්‍ය ක්‍රම පවතින රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන්න. අපේ සහතික පත්‍රය ඒ සඳහා ඔබට රුකුලක් වෙනවා. ඉතින් එහෙමනම් වැඩිදුර තොරතුරු සඳහා ඔබට පුළුවන් මට කතා කරන්න 070 294 72 73 කියන දුරකථන අංකයට. ඉතින් අපි ළඟදීම හමු වෙමු. ඔබට හිතායු සුඛායු දීර්ඝායු වේවා.